හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා විශේෂයෙන් රණමොටෝ ස්කූටර් ඒ වගේම GY6 ඒ වගේම ඕනෑම අතුරු පැතියකට ස්කූටර් හෝ වේවා මෝටර් සයිකල් හෝ වේවා ඇයි මේ ඉක්මනින්ම වෑල් සවුත් වෙන්නේ ඇයි මේ ඉක්මනින්ම වෑල් ගෙවෙන්නේ ඇයි මේ වෑල් සීට් යන්නේ එතකොට ඉක්මනින්ම හෙඩ් එකේ වෑල් සවුත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට තමයි මම අද පිළිතුරු අරගෙන ආවේ ඉතින් ඒක වෙන්න ප්‍රධාන හේතුව තමයි අපිරිසිදුකම. ඒ කියන්නේ අපිරිසිදුකම. ඒකට අපිරිසිදුකම වෙන්න හේතුව සාමාන්‍යයෙන් මෙතනින් ඉන්ටෙක් කරගන්නවා පිරිසිදු වාතයක් ඒ වගේම ඉන්ධන. ඉන්ධන හා වාතය හා මිශ්‍රානුපාතව තමයි මෙතනින් ගමන් කරලා ඒ අදාළ දේ සිද්ධ වෙලා මේ අතුරු පැදියක් ධාවනයට මූලිකවම දායක වෙන්නේ. ඉතින් ඇයි මෙතන මේ වෑල් ගයිඩ් ඉක්මනින් වෑල් ගයිඩ් නෙවෙයි වෑල් සීට් කැපෙනවා හරි වෑල් ගයිඩ් හොයනවා ඇයි එහෙම වෙන්නේ එතකොට එකක් තමයි ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ එයාර් ෆිල්ටර් නිසි වෙලාවට නිසි කලට මාරු නොකිරීම සාමාන්‍ය නිෂ්පාදකයා අපිට කියලා තියෙනවා નિયમિત එක්කෝ අපිට කියලා තියෙනවා කිලෝමීටර් 5000න් සමහර ඒවා 10000න් සමහර ඒවා 8000න් සමහර ඒවා 12000න් මාරු කරනවා සාමාන්‍ය රණමොටෝ ස්කූටර් එක නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 4000ත් 5000ත් අතර අනිවාර්යයෙන්ම මේ එයාර් ෆිල්ටර් මාරු කරන්න ඕන. මේ එයාර් ෆිල්ටර් මාරු නොකරන එකෙන් තමයි ලෙඩ ගොඩාක් එන්නේ. එතකොට කියනවා මේ බයිසිකල් වැඩක් නැහැ මේ බයිසිකල් ජරා කියලා ගොඩක් කට්ටිය කියනවා. නමුත් ඒ අපිරිසුදුකම නිසා. ඒ කියන්නේ හරි නිසි වෙලාවට නිසි කලට මේ එයාර් ෆිල්ටර් මාරු කරන්න ඕන. මොකද මේ එයාර් ෆිල්ටරේ මාර්ගයෙන් තමයි එළියේ තියෙන දූවිලි සමග අපිරිසිදු වාතය මේ කරහා මේ ෆිල්ටර් එක කරහා පිරිසිදු කරලා ඒ වාතය කාබ්ලේටරය හරහා ගමන් කරමින් කාබ්ලේටරේ තියෙන ඉන්ධන එක එකතු වෙලා තමයි ඒ අදාළ චැම්බරයට අවිල්ලා ඒ අදාළ ක්‍රියාව සිද්ධ වෙන්නේ දහනයට අවශ්‍ය කරන ඉන්ධන සහ වාතය පිරිසිදු කරලා මෙතනින් ඇවිල්ලා කාබ්ලේටරය හරහා ඉන්ධන ඇවිල්ලා එතකොට මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. මෙතනින් තමයි ඉන්ටෙක් එක. මෙතනින් ඇතුල්ලා තමයි ඒ අදාළ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් ඔයාලගේ බයිසිකලේ මේ වෑල් ටික හරි පිරිසිදුව හරි ක්ලීන් එකට හෙඩ් එක පිරිසිදුව තියාගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ නිසි කලට නිසි වෙලාවටම හරිම වෙලාවට මේ එයාර් ෆිල්ටර් එක මාරු කරන්න ඕන. අපි ඔය එන්ජින් ඔයිල් මාරු කරනවා වගේ තමයි මේ එයාර් ෆිල්ටරේ මාරු කරන්නේ. මේ එයාර් ෆිල්ටරේ ගැන වැඩි තැකීමක් කවුරුත් හිතා ගන්න නැහැ කොහොමද මොකද බයිසිකල ස්ටාර්ට්ලා බයිසිකල යනවා නම් එච්චරයි කියලා ගොඩක් අය හිතන්නේ. නමුත් ඒකේ පළ විපාකය ඉතාමත් දරුණුයි. ඒ කියන්නේ ලොකු රිපෙයාර් එකක් ගන්න වෑල් ගයිඩ් ගන්න හෝ අලුතෙන් වෑල් දාලා අර එයාර් ෆිල්ටර් එකක් දාන්න තියෙන මුදල වගේ කීප ගුණයකින් ඉතාමත්ම වැඩි මුදලක් යනවා හෙඩ් රිපෙයාර් එකට. මොකද හෙඩ් එක ගලවන්න ඕන. එතකොට මේ වෑල් සමහර අලුතෙන් දාන්න වෙනවා. එහෙම නැත්නම් වෑල් ෂීට් ගන්න වෑල් ගයිඩ් ගන්න වෙනවා. ඔය වෑල් ගයින් කරලා ගෑරේජ් ගාන රස්තු අදලා ඒ ටික කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම හරියට යතුරු පැදිය නඩත්තු කරේ නැත්තම්. අනිත් එක තමයි මේ යතුරු පැදියේ ගොඩක් දුරට සාමාන්‍ය වතුර සාමාන්‍ය හොදපුවාම ඕකේ තියෙන යට නොබ් එකක්. ඒ යට නොබ් එක ගාලා වතුර ටික අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වතුර ටික උනලා මේ එයාර් ෆිල්ටර් සවුත් වෙනවා. දැන් සාමාන්‍ය මේක නම් බ්‍රෑන්ඩ් නිව් එයාර් ෆිල්ටර් එකක්. ඔයාලා බලන්න පතාය හෝ රණමොටෝ ස්වීටි හෝ ඩ්‍රීම් හෝ යතුරු පැදියක හරි ඩියෝ හරි ඕනම යතුරු පැදියක එන්ටෝක් ඕනම මෝටර් සයිකල් හෝ වේවා එයාර් ෆිල්ටරේට මුල් තැන දෙන්න ඕන. එයාර් ෆිල්ටර් එක සාමාන්‍යයෙන් ඔයාලට දාගන්න ඒ වෙලාවේ තත්ත්වයක් නැත්තම් වගේම නම් උලන් ටිකක් අල්ලලා හරිවත් පිරිසුදු කරගන්න ඔයාලගේ බයිසිකලේ හෙඩ් එකට වගේම එන්ජින් එකට ආදරය කරනවා නම් අනිත් එක තමයි මේ වගේ ලොකු දෙයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රධාන හේතුව මේ එයාර් ෆිල්ටරේ හරි වෙලාවට නිසි කලට ටයිම් එකට මාරු කරා නම් හරියටම හොඳටම තියෙයි බයිසිකලේ. මොකද අපි උස්ම ගන්නකොට පිරිසුදු වාතයක් අවශ්‍ය කරනවා වගේම තමයි යතුරු පැදියටත් පිරිසුදු වාතයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ දූවිලි අංශු වැලි කුඩු ගිහිල්ලා මේ වෑල් එක අතරතුර මෙතන වැදිලා එතන කැපිලා යනවා. හරි. ඒකයි අනිත් එක තමයි තව එකක් මම පොඩි දෙයක් කියන්නම්. ඔයාලා වෑල් රබර් දානකොට ගොඩක් දුරට රණමොටෝ බයිසිකල් නම් පැකින් එකේ එන ලෝකල් වෑල් රබර් දෙක දාන්න එපා. ජෙනුයින් වෑල් රබර් දෙකක් දාන්න. මොකද ගොඩක් දුරට එන්ජින් එකේ ඔයිල් අඩු වෙනවා ලෝකල් වෑල් රබර් දැම්මාම. ඔයාලට ඒකත් කියන්න ඕන. එහෙනම් එච්චරයි මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. මට විශේෂයෙන් කියන්න තියෙන්නේ ඕනෑම යතුරු පැදියක ඕනෑම වාහනයක නිසි කලට නිසි වෙලාවට එයාර් ෆිල්ටර් එක මාරු කරනවා නම් ඔයාලට නිකරුණේ වියදම් කරන අනවශ්‍ය මුදල් වියදම් කරනවා ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට දැනගන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. මම දාන වීඩියෝ නැවත බලන්න පුළුවන් වෙන bell icon එක click කරන්න.
හරි යාළුවනේ ඔයාලට එනම් සුබ දවසක්. මම නිලංක.